හායි කොහොමද සතුටින් සනීපෙන් සුවෙන් නේද? මමත් එහෙමයි. අද මම ලෑස්ති අපේ ගෙදරට අලුතෙන් එකතු වුණ පැන්ට්‍රි පෙන්වන්න. පැන්ට්‍රි එකතු වුණේ කොහොමද? පැන්ට්‍රි එකතු වෙන කලින් ගේ කොහොමද තිබුණේ? ඒ හැම දෙයක්ම අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ විදියට තමයි පැන්ට්‍රි කබඩ් ගහන්න කලින් මේ තැන මේ තිබුණේ. අපි ඉස්සෙල්ලාම කබඩ්ස් ටික ගෙනල්ලා දුන්නට පස්සේ කම්පැනියෙන් අපි මේ ගරාජ් එකේ බිම කබඩ්ස් තියලා ප්ලෑන් කරා. මේ කම්පැනියෙන් ආව කෙනෙක් නෙවෙයි, මේ මගේ හස්බන්ඩ්. එයා විශේෂාසන වෛද්‍යවරයෙක්. ඒත් එයා මේ වගේ දේවල් කරන්නත් හරිම කැමතියි. එයා කියනවා එයාගේ ජොබ් ස්ට්‍රෙස් නැති කරගන්න, එයාගේ මයින්ඩ් එක වෙන අතකට ගෙනියන්න මේ වගේ දේවල් එයාට උදව් වෙනවා කියලා. ඕගොල්ලන්ගේ හස්බන්ඩ්ටත් සමහර වෙලාවට ඒ වගේ ජොබ් එක විතරක් නෙමෙයි වෙන මොනවා හරි සමහර ලාට ඒගොල්ලෝ කැමති වෙයි ගාඩනින් ඒ වගේ දේවල් කරන්න කැමති නම් ඒ වගේ දේවල් හොයාගෙන බාර දෙන්න. එතකොට ඒගොල්ලන්ට ජොබ් ස්ට්‍රෙස් එකක් නැති වෙනවා. ඒ වගේම ගෙදර යම්කිසි ඉම්ප්‍රූව්මන්ට් එකකුත් වෙයි. මේ අපි කබඩ් ටික දැම්මට පස්සේ ඊට පස්සේ මේ හැන්ඩල්ස් අපි තෝරගත්තු හැන්ඩල්ස් මේ තියෙන කබඩ් ටික කොහොම හයි කරලා ඉවර වුණාට පස්සේ තිබුණ විදිහ තාම හැන්ඩල්ස් හයි කරලා නැහැ. මේ හැන්ඩල්ස් හයි කරලා ඔක්කොම ඉවරනාට පස්සේ මෙන්න මෙහෙමයි මගේ පැන්ට්‍රියේ අලුත්ම පෙනුම. මගේ ආසම තැන තමයි මෙන්න මේ බෙන්ච් টොප් එක. මේක මම හරිම කැමතියි මේ විදිහට ප්‍රීව තියන්න. සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා සින්ක් තියෙනවා, කුක් টොප් තියෙනවා. මම එහෙම කැමති නෑ. මම ආස මේසයක් වගේ මෙන්න මේ බෙන්ච් টොප් එක ප්‍රී වෙනවට. එතකොට මට ගෙදරකට පාටියක් කරන වෙලාවට වුණත් කැම බීම තියන්න ඒ වගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඩයිනින් ටේබල් එකක් වගේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම ආසම පින්තූරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු මේ ඩ්‍රෝවර්ස් කොහොමද කියලා. මේ ඩ්‍රෝවර්ස් වලට මගේ හස්බන්ඩ් ඉතින් හරි දක්ෂයානේ. එයා මේවා හරිම ස්මූත්ලි වැහෙන්න මොකද්ද මේ ඇහුණා නේද? වැහෙද්දී ඩෝන් ගාලා සද්දයක් ඇහෙන්නේ නැහැ. එහෙම වෙන්න එයා මොනවද ගැජට් එකක් දාලා දුන්න මම නම් දන්නේ නැහැ. කොහෙටද හයි කරේ කියලා දන්නෙත් නෑ මම. මේ සයිඩ් එකට වගේ තමයි මට මතක. ඒව දන්නේ නැහැ ඉතින්. මේ වගේ ගොඩාක් දේවල් බඩු දාන්න කොච්චර පැන්ට්‍රි කබඩ් තිබුණත් මදි. මේ ඩ්‍රෝ එකේ තියෙන මගේ ස්පූන්ස්, ෆෝක්ස්, ඒ වගේ දේවල්. ඊට පස්සේ නැප්කින්ස් ඒවා තියෙනවා. මේ ඩ්‍රෝ එකට මම කොපි කප්ස්, ටී කප්ස්, ට්‍රේස් ඒවා දාලා තියෙනවා. තියෙනව නේද? ස්මූත්ලි වෙනවා. ඊට පස්සේ මේකේ මගේ විසිටර්ස්ලා පාවිච්චි කරන ප්ලේට්ස්, බෝල්ස් ඒවා තියෙනවා. මේකේ එක්ස්ට්‍රා ප්ලේට්ස් දාලා තියෙනවා. මේකෙත් ප්ලේට්ස් තියෙනවා. අයිස්ක්‍රීම් කප්ස්, ඩෙසර්ට් කප් ඒවා තියෙනවා. මේකෙත් එක්ස්ට්‍රා ප්ලේට්ස් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු ඊට පස්සේ මේ පැත්තේ කොහොමද කියලා. මම මෙතන තව පොඩි සින්ක් එකක් දාගත්තා. එතකොට ගෙදර පාටියක් වගේ වෙලාවට අත සෝදන්න කිචන් එකට යන්න ඕනේ නෑනේ.
මෙතනින්ම සෝදන එක ලේසියිනේ. ඒ නිසා මම එහෙම එකක් මෙතන පොන්චි සිංක් එකක් දාගත්තා. මෙතෙන් උස්ස ටැප් එකක් දැම්මේ නැහැ. මොකද මේ උස්ස ටැප් එකක් දැම්මහම වතුර හැමතැනම විසි වෙනවා. මං කැමති නෑ එහෙම මේ සිංක් එකකින් එළියට වතුර විසි වෙලා එහෙම තියෙනවට. ඒ නිසා මේක උස්ස නැති වෙන්න තමයි දාගෙන තියෙන්නේ. ටිකක් දිගට. එතකොට මැදට සිංක් එක මැදට වෙන්න වතුර වැටෙන්න තමයි දාලා තියෙන්නේ. මේ කබඩ්ස් වල ග්ලාසස් තමයි තියෙන්නේ. ග්ලාස් වෙලා උඩ මේක හේස්. එච්චර උස නෑනේ. ඉතින් ඒ නිසා උඩටම දාගත්තම හරිම කරදරයිනේ. මේ උඩ ඒ වගේත් මම එච්චර ලොකු දෙයක් දැම්මේ නෑ. මොකද මට ගන්න ලේසි වෙන විදිහට තමයි මම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ කබඩ්ස් වල මේ වගේ ගොඩාක් දේවල් දාලා තියෙනවා. මම ආසයි වුඩන් බෝල්ස් ඒ වගේ දේවල් වලට ඒවත් තියෙනවා. ඊට පස්සේ මෙතන මගේ ෆ්‍රිජ් එක දාලා තියෙනවා. ෆ්‍රීස් එක නම් තියෙන්නේ කිචන් එකේ. මේ උඩ තියෙන්නේ මොනවද කියලා මම පෙන්නන්නම්කෝ. ඒකට මට පොඩි ස්ටෙප් එකක් ගන්න වෙනවා. මේකේ මම දාලා තියෙන්නේ අපි අවුට්ඩෝර් එකේ කෑම කද්දි කෑම වහලා තියන්න ඒවට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ෆුඩ් ක්ලෝසර් දාලා තියෙනවා. අන්න එහෙමයි දැන් මගේ පැන්ට්‍රි එකේ පෙනුම. අස්සනයි නේද? අපි උත්සාහ කරොත් අපිට අපේ දේවල් අලුත් කරගන්න, වෙනස් කරගන්න පුළුවන්. පුංචි ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න අපි හිතලා ප්ලෑන් කරලා වැඩ කරන්න ඕනේ. ඉතින් මගේ පැන්ට්‍රිය ලස්සනයි නේද? මට නම් දැන් හරියම පහසුයි. ඔයගොල්ලොත් ඔය වගේ පුංචි දේවල් හරි වෙනස් කරගන්න. චූටි දේවල් වුණත් අපි වෙනස් කරාම අපිට අපි ඉන්න තැන ආස හිතෙනවා. අලුත් වෙනවා. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. එතකල් සතුටෙන් සනීපෙන් සුවෙන් හොඳින් ඉන්න. Bye.